සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඉතාම ලස්සන කාලගුණයක් තියෙනවද ලස්සන දවසක් හොඳ දවසක්. මම මේක රෙකෝඩ් කරද්දී නත්තලට කලින් දවස. ඉතින් නත්තල කියන්නේ අපි හැමෝම දන්නවා ක්‍රිස්මස් කියනවා නත්තල කියනවා. ඉතින් අපි මේ නත්තල කිව්වහම දැන් මම මේ දැක්ක දෙයක් මම මෙහි යද්දි මම දැක්ක දවසක් මේ බෝඩ් වල දාලා තියෙනවා happy holidays have a good weekend have a good great holidays එහෙම තමයි තියෙන්නේ මේ රටේ දාලා. ඒත් මේ දැන් පුද්ගලයෝ මේ සතුටු සාමිච්චය දෙනවා. පුද්ගලයෝ ලහි ලහි ලෑස්ති වෙනවා මේ නත්තලට. ඉතින් මේ පුද්ගලයන් කීයෙන් කී දෙනාද මේක බලන්නේ මොකද්ද මේ නත්තල කියන්නේ කියලා. මොකද්ද ඇයි මේ නිමාඩු දීලා තියෙන්නේ? මුළු ලෝකෙම මේ නත්තලට කියලා ඒ කියන්නේ නිමාඩු තියනවා. පබ්ලික් හොලිඩේස් කියලා කියනවා මේ රටේ. ඉතින් ඇයි මේ නිමාඩු දෙන්නේ? නිමාඩු දෙන්න තරම් මොකද්ද ඒ දවසේ තියෙන විශේෂත්වය? ඉතින් ඔයාලා මම යේසුස් වහන්සේ ගැන දන්න හැමෝම අපි දන්නවා නත්තල කියන්නේ අපි විශ්වාස කරන දෙයක් ඒ දේ. ඒත් මේ දේ ගැන ගැඹුරට ගියොත් ඒක අපි කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ නත්තල කියන දේ ගැන. මේක ඉතින් අපි එච්චර ගැඹුරට නොයා අපි බලමු මොකද්ද මේ දෙයින් අපිට ගන්න තියෙන දේ. ඉතින් යේසුස් වහන්සේගේ උපත තමයි මේ නත්තල කියලා කියන්නේ. යේසුස් වහන්සේගේ උපත තමයි මේ නත්තල විදිහට අපි සමරන්නේ. ඉතින් ඔයාලා පොඩ්ඩකට හිතලා බැලුවද මේ නත්තල තුලින් මොකද්ද ඇත්තටම අපිට ලැබෙන්නේ? නත්තල තුලින් මොකද්ද අපි ඇත්තටම කරන්නේ? අපි කරන්නේ ඇත්තටම මම ලෝකයේ මිනිසෙක් විදිහට ජීවත් වෙලා ඉන්නකොට මම කෙරුවේ නත්තලට සතුටු වුණා. එහෙම නැත්තම් පොඩ්ඩක් විවේකයක් ගත්තා. මම ඇත්තටම නත්තල කියලා ඉතින් නත්තලේ විශේෂත්වයක් කියලා දෙයක් අපි දැනගෙන හිටියට අපි නත්තලට කියලා අපි මොනවත් දේවල් එහෙම විශේෂ දේවල් අපි කරන්න ගියේ නැහැ, කෙරුවේ නැහැ. ඉතින් ඔයාලා බලන්න දැන් නත්තල් කාලේ කියලා අපි මොනවද කරන්න ඕනේ කියලා. මොනවද කරන්න ඕනේ කියන්නේ නත්තලට කියලා අපි අලුතෙන් ඇඳුම් ගන්නවා. එහෙම නැත්තම් අපි මොනවා හරි කොහේ හරි ට්‍රිප් එකක් යනවා. පල්ලියට යනවා. නත්තලට පල්ලි යනවා. දැන් සමහර පුද්ගලයන් කොට්ටාශයක් ඉන්නවා නත්තලට පල්ලි යනවා. අනිත් දවස් 365ක් තියෙන අවුරුද්දට 360 එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ නත්තල් දවසට පල්ලි යනවා. නත්තල් දවසට පල්ලි ගිහිල්ලා මුළු පාප ඔක්කොම කමා කරගන්න යනවා. එදාට පල්ලි ගිහිල්ලා පඳුරු තියලා යේසුස්වහන්සේ ඉපදුනේ මෙදා එහෙමයි කියලා විශ්වාස කරලා එනවා. ඇවිල්ලා පහුවදා ඉඳන් ආපහු චරා ජීර්ණ වැඩ ඔක්කොම කරනවා. අසාධාරණ ලෙස සල්ලි උපයනවා. කාලා බීලා ප්‍රීති වෙනවා. එතනින් ඒ දවස් ඉවරයි. ඉතින් ඔයාලා මම හැමෝම මේ විදිහට දැන් ඔයාලටත් විඩාබරයි. ඔයාලටත් විවේකයක් නැහැ. මම දන්නවා. හැමෝම ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. ඒත් සමහර පුද්ගලයෝ ඉන්නවා නත්තල් සමය කියලා නැහැ. එයාලට ඒ දවසෙත් වැඩ. දැන් මොකද මේක අපි රටක් විදිය දැන් මම හිතනවා දැන් මම මේ දේ කරන මම වුණත් මේ වීඩියෝ එක දැන් මේ රෙකෝඩ් කරන මේක මම වුණත් මම නත්තල් දවසට නිමාඩු මට මං වැඩ කරන ස්ථානවල මට නිමාඩු තියෙනවා. ඒත් අපි බලපුවාම මේ දවසෙත් මේ නත්තල කියන දවසෙත් අපි ගත්තොත් එයාපෝට් එක එහෙම නැත්තම් වරාය ගමුකෝ. එහෙම නැත්තම් මම උදාහරණයක් විදිහට ගන්න. එයාපෝට් එකේ ඒ පුද්ගලයා වැඩ කරන්න ඕන. නත්තල කියලා නැහැ. මොකද නත්තල කියලා ප්ලේන් යන්න නැතුව තියෙන්නේ නැහනේ. නත්තල කියලා මේ එයාපෝට් වහලා තියෙන්නේ නැහනේ. නත්තල කියලා මොනවා හරි අපි කියමුකෝ රේගුවේ හරි කස්ටම් එකේ හරි මොනවා හරි වරායෙන් බඩු වෙනකොට ඒ දේවල් නතර වෙන්නේ නැහැ. ඒ නැව් එනවා. ප්ලේන් එනවා. ඒ වගේ තමයි. ඒ කියන්නේ ඒ දවසටත් ඒ පුද්ගලයෝ වැඩ. ඒ මොකද මේ ලෝකය හැදිලා තියෙන්නේ යම්කිසි රටාවකට. මේ ලෝකය හැදිලා තියෙන්නේ ඒ දේවල් දැන් නත්තල කියලා අපිට ඔයාට නිමාඩු තිබ්බට ඒ එයාපෝට් එකේ එහෙම නිමාඩු නැහැ. මොකද නත්තල් දවසෙත් එයාලා වැඩ. ඒ පයිලට්ලා වැඩ කරනවා. එයාපෝට් එකේ ඉන්න සේවකයෝ කාර්ය මණ්ඩලය හැමෝම වැඩ කරනවා. ඉතින් අපි හිතලා බැලුවද මොකද්ද මේකේ අදහස? මොකද්ද මේකේ තේරුම? මොකද්ද මේ ලෝකය? ඇයි මේ ලෝකේ කිසිම ඒ කියන්නේ ඒක අපි අසාධාරණයි කියලා හිතන්න පුළුවන්ද ඔයාට මට?
දැන් අපිට නිමාඩු තිබ්බට ඒ දවසටත් වැඩ කරන සමහර අය ඉන්නවා. ඒ කියන්නේ එහෙම කියලා ඒ කියන්නේ මුළු ලෝකයක්ම පිළිගන්න දවසක් තමයි නත්තල කියන්නේ. ඉතින් ඒ වුණත් මේ මුළු ලෝකෙම ඒ එයාපෝට් ඒ දේවල් ඒ වගේ දේවල් වැඩ කරනවා. මොකද ඒවා වහන්නේ නැහැ. ඉතින් ඔයාට මට මේ දවස් විශේෂ වුණාට ඒ පයිලට්ලට එයාපෝට් එකේ වැඩ කරනට ඒ දෙයට ඒ මුළු මේ ලෝකේ හැදිලා තියෙන විදිහට ඒක විශේෂ නැති වෙන්න පුළුවන්. ඉතින් නත්තල කියලා කියන්නේ යේසුස් වහන්සේගේ උපත විදිහට අපි සිහි කෙරුවට යේසුස් වහන්සේගේ උපත කියලා අපි සිහි කෙරුවට ඒත් නත්තල කියන්නේ දෙසැම්බර් 25 කියන්නේ සාමාන්‍ය දවසක් විතරයි. ඒත් මේ ලෝකේ හැඩි ගැහිලා තියෙන විදිහට ඒ ලෝකේ ඒ විදිහටම දුවනවා. ඉතින් මේ ලෝකේ මෙච්චර නිදහසේ දුවන්න තරම් මොකද්ද මේ ලෝකේට මොකද්ද මේ ලෝකේ තියෙන අර්ථය? ඇයි ඔයාලා මම මේ ලෝකේ ජීවත් වෙන්නේ? ඉතින් අපි හිතලා බැලුවද ඇයි මොකද්ද මේ අපි මොකද්ද මේ ලෝකයට ඇවිල්ලා අපි මොනවාද මේ ලෝකේ අපි මොනවාද කරන්නේ මේ? අපි මොකද්ද මේ ලෝකෙට මම ඉපදුන එකෙන් මොකද්ද මට ඇති වැඩේ? මම මේ ලෝකෙට ඉපදුනේ නිකන් කාලා බීලා බුදියන්නද? නැත්නම් තව කෙනෙක්ට උදව් කරලා, තව කෙනෙක්ට ගහලා, තව කෙනෙක්ව මරලා එහෙම ඉන්නද? නැත්නම් මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න, මුළු දේශයකම ප්‍රසිද්ධ වෙන නිකන් ප්‍රසිද්ධ චරිතයක් වෙන්නද? එහෙම නැත්නම් එක පුද්ගලයන් කොට්ටාශයකට උපදෙස් දෙන කෙනෙක් වෙන්නද? නැත්නම් ගුරුවරයෙක් වෙන්නද? ඔයාලට ඒක කැමති විදිහට හදාගන්න පුළුවන්. හරිද? මම මේ උදාහරණයක් විදිහට කිව්වේ ටික. මොකද්ද ඇයි මම මේ ලෝකෙට ආවේ? ඇයි මම මේ ලෝකෙට ආවේ? ඇයි මොකද්ද මම මේ ලෝකෙට එන්න හේතුව? ඉතින් අපි හිතලා බැලුවද ඒ දේ? නැහැ. මම එහෙම මට හිතන්න උවමනාවක් තිබ්බේ නැහැ. මම එදා දවසේ වෙන දේ බැලුවා. මොකද්ද මගේ ජීවිතේ ටාගට් තිබ්බා. ඒ ටාගට් පස්සේ දිව්වා. එහෙම කෙරුවා මෙහෙම කෙරුවා නැහැ. කිසි තේරුමක් නැහැ. අපි නිකන් අපේ ජීවිතේ ඔහේ ගලන ගඟක් වගේ යනවා. ඊටමත් ලස්සනට ගල් පරවල හැපිලා හැඩ වෙවි එක විදිහවල් වලට අපේ ජීවිතය අපි ගමන් කරනවා. ඇයි අපි මේ මොකද්ද අපි මේ ජීවිතයේ අර්ථය? අපි මේ ලෝකෙට ආවේ ඇයි? ඇයි අපි මේ ලෝකේ ඇයි අපි මේ පස් පාගලා පොළවේ ජීවත් වෙන්නේ ඇයි? අපි එහෙම හිතුවොත් අපිට ඒක හිතන්න ගොඩක් දේවල් තියෙනවා. මම මේ කතා කරන්නේ ලෝකයේ මිනිසෙක් විදිහට අපි හිතන විදිහට. ඉතින් මම විශ්වාස කරනවා අද දිනේ මේ වචනේ තුලින් ඔයාලට යම් කිසි දෙයක් දෙවියන් වහන්සේ කතා කරයි. මගේ සුද්ධාත්මයන් වහන්සේ මං ලෑස්ති උනේ මේ දේ කතා කරන්න නෙමෙයි අදද. ඒත් මට සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ආවේ මේ දේ කතා කරන්න. මං උන්වහන්සේට මගේ මුළු හදවතම බාර දෙනවා. හදවතම උන්වහන්සේට විවෘත කරනවා. උන්වහන්සේ මා තුලින් කතා කරන්න යන නිසා දිනේදී. ඉතින් මං අද කියන්න යන්නේ යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ ඇයි? යේසුස් වහන්සේ මේ ලෝකේ ආවේ කොහොමද? ඇයි උන්වහන්සේ මේ ලෝකෙට ආවේ? මොකද්ද උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා කරේ? මොකද්ද උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ? මම පොඩි කාරණාවක් අද බෙදා ගන්න යනවා ඔයාලත් එක්ක. ඉතින් ඔයාලා හැමෝම දන්නවා යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන මරියා නම් වූ ස්ත්‍රියකගේ ගැබෙහි සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන තමයි යේසුස් වහන්සේ මේ ගැබට ආවේ. මරියා කිසිම ඒ සම්බන්ධයක් අපි කිව්වොත් සිංහලෙන් කිව්වොත් ලිංගික සම්බන්ධයක් තුලින් නෙමෙයි යේසුස් වහන්සේව ඇගේ ගැබ තුල හටගත්තේ. ඇගේ ගැබ තුල යේසුස් වහන්සේ හටගත්තේ සුද්ධාත්මයන් වහන්සේ තුලින්. ඒක මුළු ලෝකයක් විශ්වාස කරන දෙයක්. ඔයත් මමත් විශ්වාස කරන දෙයක්. ඉතින් මේ ලෝකේ ඔයාලා මම මේ ලෝකෙට එද්දි අපි එන්නේ මේ ලෝකේ පාපයේ පෙරදරාගෙන. මොකද ආදම් සහ ඒව කරපු පාපය අපි හැමෝටම තියෙනවා. ඒ පාපය එදා ආදම් සහ ඒව ඒ යක්ෂයා උන් තුලට ඇවිල්ලා සර්පයෙක් ලෙස ඇවිල්ලා ඒ ආදම් සහ ඒව රවට්ටලා ඒ කරපු දෙයින් ඒව කෙරුවා වූ පාපය තුලින් අපි හැමෝම ඔයාලා මම හැමෝම මේ පාපයක් පෙරදැඩි කරගෙන මේ ලෝකෙට එනවා. ඉතින් යේසුස් වහන්සේ මේ ලෝකෙට සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන මේ ලෝකෙට ආවා. ඉතින් උන්වහන්සේ මේ ලෝකෙට ආවේ කිසිම සම්බන්ධතාවයක් තුලින් නෙමෙයි. උන්වහන්සේ මේ ලෝකෙට ආවේ සුද්ධාත්මයන් වහන්සේගේ ඒ ආනුභාවය තුලින්. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ සුද්ධාත්මයන් වහන්සේ තමයි මේ මරියතුමියගේ අපි මරියතුමිය කියනවා මරියතුමියගේ ගැබේ හටගත්තේ යේසුස් වහන්සේව ඒ සුද්ධාත්මයන් වහන්සේ තුලින්. ඉතින් සුද්ධාත්මයන් වහන්සේ තුලින් ඒ ආකාරයෙන් යේසුස් වහන්සේ ආව මේ ලෝකෙට.
ඊට පස්සේ යේසුස් වහන්සේගේ ගමන පටන් ගත්තා. ඉතින් අපි ඒක තමයි යේසුස් වහන්සේ ඉපදුනේ. අපි ඔයාලා දන්නවා යේසුස් වහන්සේ ඉපදුනේ ගවහලක කියනවා. ඉතින් ඔයාලා මේ දේවල් මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද මේ දේවල් ඔයාලා හැමෝම දන්නවා. යේසුස් වහන්සේ සාමාන්‍ය මිනිසෙක් ලෙඩ විදිහට මේ ලෝකේ ඉපදිලා ඉතින් ඔයාලා මම කියනවා මම ඔයාලට එන්කරේජ් කරනවා මම ඔයාලට දිරි ගන්නවා යේසුස් වහන්සේ ගැන කියවන්න. ඔයාලා වාරංචි පොත් ටික කියවුවොත් මතෙව් මාක් ලූක් ඒ පොත් කියවුවොත් යොහන් පොතේ ඒ පොත් කියවුවොත් උන්වහන්සේ ගැන තියෙනවා. උන්වහන්සේ කොහොමද මේ ලෝකෙට ආවේ? කොහොමද මේ ලෝකෙට එන්නේ? ඒ දේවල් තියෙනවා. එහෙම නැත්නම් තව ඉදිරිය තව පිටිපස්සට අපි ගියොත් පරණ ගිවිසුමේ අවුරුදු 600කට කලින් යෙසාය අනාගත වක්‍රූවරයා කියලා තියෙනවා යේසුස් වහන්සේ මේ ලෝකෙට එනවා. යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා එන්නේ ඇයි? මොකද්ද ඒ දේවල් උන්වහන්සේ කියලා තියෙනවා. ඒ යෙසාය කරන කොටගෙන සුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ කියලා තියෙනවා යේසුස් වහන්සේ මේ ලෝකෙට එන බව අවුරුදු 600කට ප්‍රථමයෙන් යේසුස් වහන්සේ මේ ලෝකෙට එන්න අවුරුදු 600 ගානකට ප්‍රථමයෙන් යෙසාය අනාගත වක්‍රූ කරන කොටගෙන කියලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම ඔයාලා මේ විෂයක් කියලා කියමුකෝ අපි මේක විෂයක් කියලා ඔයාලා කිව්වොත් මේක විෂයක් නෙමෙයි මේක තමයි මුළු දේම හැමදේම everything කියලා කියනවා හැමදේම මේක. ඉතින් අපි මම මේක කියනවා ඔයාලා මේ දේ හොයන්න ගත්තොත් ඔයාලට ඒ සඳහා විශ්වාස කරන්න වෙනවා ඔයාලට. මම කියන්නේ විශ්වාස කරන්න කියලා. ඔයාලට විශ්වාස කරන්න පුළුවන් සාධක ඔප්පු වෙලා තියෙනවා මේ ලෝකෙ. විද්‍යාඥයෝ වෙන්න පුළුවන් කවුරුන් හෝ තුලින් වෙන්න පුළුවන්. ඒ හැමෝම ඔයාලා සමහර විට කියන්න පුළුවන් විද්‍යානුකූලව ඒක උචිත නැහැ. විද්‍යානුකූලව යේසුස් වහන්සේ මේ ලෝකේ ආවේ නැහැ. මේ ලෝකෙට උපත ලැබුවේ නැහැ. මේ ලෝකෙ මැරුණේ නැහැ. යේසුස් වහන්සේ නෙමෙයි ඒ තමයි මේ නෙමෙයි මේ ගැලවුම්කාරය කියන්නේ ඔයාලට කියන්න පුළුවන්. ඒ විද්‍යානුකූලවත් ඒ හැම දෙයකින්ම ඒ දේ ඔප්පු වෙලා තියෙනවා. විද්‍යාඥයෝ පවා මවිතයටපත් කරමින් මේ හැම දෙයක්ම සැබෑ සාක්ෂි ලෙස ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලට කියනවා ඔයාලා හොයන්න. ඔයාලා තවමත් යේසුස් වහන්සේ ගැන දන්නේ නැත්නම් යේසුස් වහන්සේ විශ්වාස කරන්නේ නැත්නම් ඔයාලා මේ දේවල් හොයන්න. ඒ හැම දෙයකටම සාක්ෂි තියෙනවා. මොකද මේ ලෝකේ වැඩියෙන්ම විකිනිච්ච දේ විකුණුනා කියන්න මම කැමති නැහැ. හැමෝ මේ ලෝකේ වැඩියෙන්ම පරිභෝජනය. ඒ කියන්නේ වැඩියෙන්ම ගත්තු දේ වැඩියෙන්ම කියවන දේ තමයි බයිබලේ. පොතක් විදිහට ගත්තොත්. ඒ බයිබලේ අවුරුද්දකට පිටපත් 1000 ගණන් විකිනෙනවා. කවදාවත් ඒක අඩුවක් වෙන්නේ නැහැ. දිනෙන් දින වැඩි වෙන එකයි වෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ දැන් අපි කතා කර හිටියේ යේසුස් වහන්සේ ගැන. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවා. යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා අපි වගේම කුඩා කාලයේ සිට යේසුස් වහන්සේගේ සේවය පටන් ගත්තේ අවුරුදු 30 ගණන් වල. යේසුස් වහන්සේ අවුරුදු 28 වගේ කාලයේදී වගේ තමයි යේසුස් වහන්සේගේ සේවය පටන් ගත්තේ. 28 29 30 කාලය කියලා කියමු අපි. ඒ කාලේ වෙනකොට යේසුස් වහන්සේගේ සේවය පටන් ගන්නවා. ඉතින් යේසුස් වහන්සේ එතකන් සාමාන්‍ය මිනිසෙකු ලෙස කුඩා දරුවෙකු ලෙස හැදී වැඩිලා ඊට පස්සේ ඒ මරියතුමි සමග මරියතුමි සහ යෝසෙෆ් සමග හැදී වැඩිලා ඒ පවුල තුල යේසුස් වහන්සේ ගොඩ නැගෙනවා. ඉතින් යේසුස් වහන්සේ එහෙම ගොඩ නැගිලා යේසුස් වහන්සේගේ සේවය පටන් ගන්නවා. ප්‍රසිද්ධ සේවය පටන් ගන්නවා. ඒ යම්කිසි කාල සීමාවක් ආවට පස්සේ අවුරුදු 28 29 30 කාලේ සීමාව වෙනකොට යේසුස් වහන්සේගේ ඒ සේවය ප්‍රසිද්ධ සේවය පටන් ගන්නවා. ඉතින් යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ ඇයි කියලා අපි දන්නවා. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ ඇයි? යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ ඔයාගේ මගේ ඒ තියෙන පාපය උදෙසා. මේ ඔයාගේ මගේ තියෙන ඒ ශාපේ අපිව මේ ලෝකේ අපි පෙරදැඩි කරගෙන එන අපේ පාපය උදෙසා අපේ පාපයට පාපයෙන් අපිව ගලවන්න අපේ ශාපයෙන් අපිව ගලවන්න අපිව සදාකාලික ඒ නිරයට යන්නා වූ ගමනෙන් අපිව ගලවන්න තමයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ නිකන් නෙමෙයි මේ ලෝකෙට ආවේ අපිව ගලවන්න. අපිව අපේ ගැලවුම් කාර්යය ලෙස අපේ රෝගයට සුවය දෙන්න, අපේ පාපයට සමාව දෙන්න, අපේ වැරදි වලට සමාව දෙන්න, අපිට හොඳ ජීවිතයක් දෙන්න, අපිට සදාකාලික ජීවනය උරුම කරලා දෙන්න තමයි උන්වහන්සේ මේ ලෝකෙට ආවේ. ඉතින් ඔයාලා හැමෝම මේ දේ දන්නවා. ඒ දේ දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ දේ අද දැනගන්නවා. ඉතින් ඒක තමයි අපි උන්වහන්සේට කියනවා සමාදානයේ කුමාරයාණන් කියලා. විශ්වයේ මැවුම් කරුවාණන් කියනවා. ඔයාලා දන්නවද යේසුස් වහන්සේ මේ ලෝකෙට එන්න ප්‍රථමයෙන් මේ දාවිද්ගේ ගීතිකාවේ කියලා තියෙනවා මෙන්න මේ විදිහට. දාවිද්ගේ ගීතිකාව පොතේ කියලා තියෙනවා මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නයි ස්වාමින් වහන්සේ මාගේ ස්වාමින් වහන්සේට කීසේකයි කියලා. ඒ කියන්නේ යේසුස් වහන්සේ දැන් සමහර පුද්ගලයන්ට තියෙන ප්‍රශ්න තමයි යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා.
යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා හඳුන්වනවා. ඔව් යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා. ඒත් යේසුස් වහන්සේම තමයි දෙවියන් වහන්සේ කියන්නේ. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සුද්ධාත්මයන්න් වහන්සේ මේ තුන් දෙනාම එක්කෙනෙක්. දැන් මෙතන ඒ දාවිද් තුමා කියලා තියෙන්නේ මාගේ දකුණු පැත්තේ හිඳගන්නයි ස්වාමින් වහන්සේ. මාගේ ස්වාමින් වහන්සේට කීසේකයි. ස්වාමින් වහන්සේ මාගේ ස්වාමින් වහන්සේට. ඒ කියන්නේ යේසුස් වහන්සේට කියන්නේ නෙමෙයි. යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ. ඒ කියන්නේ යේසුස් වහන්සේම තමයි දෙවියන් වහන්සේ කියන්නේ. ඉතින් මේ තැන තමයි මේ මගේ මුස්ලිම් සහෝදර සහෝදරියෝ ගොඩක් අසරණ වෙලා ඉන්න තැන. එයාලා මේ මුලාවෙන් මේ බොරුවෙන් එයාලා එතනින් එළියට එන්න එයාලා පිළිගන්නේ නැහැ. ඉතින් මං එයාලා වෙනුවෙන් යාඥා කරනවා එයාලට ඒ හරි මඟ පෙන්වීම ලැබෙන්න. හරි හැරීමකට එන්න ඔවුන්ට ඔවුන්ගේ හදවත් වලින් ඒ හරි හැරීමකට එන්න ඕන. මොකද එයාලා විශ්වාස කරන්නේ නැහැ යේසුස් වහන්සේව තවත් අනාගත වක්රු කෙනෙක් විතරයි කියලා තමයි එයාලා විශ්වාස කරන්නේ. ඔව් යේසුස් වහන්සේ අනාගත වක්රු කෙනෙක්. යේසුස් වහන්සේ හැමදේම යේසුස් වහන්සේට හැමදේම පුළුවන්. යේසුස් වහන්සේ මේ විශ්වය මවද්දිම උන්වහන්සේ වචනේ කියලා තියෙනවා පටන් ගැනීමේදී වාක්‍යයන්ෝ සිටිසේක වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. ඉතින් ඔව් යේසුස් වහන්සේ මේ ලෝකේ මවන්නත් ප්‍රථමයෙන් මේ ලෝකේ මවද්දි දෙවියන් වහන්සේත් එක්කම සිටියා. යේසුස් වහන්සේ මේ ලෝකේ හිටියා. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. ඒ දෙන්නම එක්කෙනෙක්. දෙන්නෙක් නෙමෙයි. ඉතින් උන්වහන්සේ මේ ලෝකේ මවන්න ප්‍රථමයෙන් උන්වහන්සේ හිටියා. ඉතින් යේසුස් වහන්සේ මේ ලෝකෙට එන්නත් ප්‍රථමයෙන් යේසුස් වහන්සේ හිටියා. ඒ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ ලෝකෙට එව්වේ ගැලවුම්කාරයෙක් විදියට එව්වේ. යේසුස් වහන්සේ එව්වා එක අනාගත වක්‍රවරු එව්වා. මම ඔයාලට ඒ ගැන බෙදා ගන්න මම ලෑස්තිලා හිටියන්නේ ඒ දේ ගැන කතා කරන්නද. ඉතින් ඒ කතාව ගොඩක් දීර්ඝ වෙනවා. මම ඒ කතාවත් මෙතනට ඇඩ් කරුවොත් මම ඒක ඊළඟ කොටසෙන් මම බෙදා ගන්නම් ඔයාලත් එක්ක. ඉතින් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ ලෝකෙට එව්වේ ඒ ගැලවුම්කාරයා විදියට. උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා මේ ලෝකෙට එව්වා. ඒ එව්වේ අපි උදෙසා. ඒ සමාදානයේ කුමාරයන්න්ගේ උපන්දිනය අපි ඒ උප්පත්තිය ලැබුවේ මේ කාලේ කියලා අපි සිහි කරනවා. ඒත් ඔයාලා දැනගන්න ඕන මේ නත්තල කියන්නේ එක දවසක් නෙමෙයි. මම ඔයාලට කිව්වනේ නත්තල කියන්නේ සාමාන්‍ය දවසක්. මොකද මං එදාට නත්තල කියලා සාමාන්‍ය දවසක් කියලා ඔයාලා දැක්කනේ. දන්නවනේ දැන්. එයාපෝට් එකේ වැඩ නතර වෙන්නේ නැහැ. ප්ලේන් උඩ නතර වෙලා තියෙන්නේ නැහැ නත්තල කියලා. ප්ලේන් යනවා. එයාපෝට් එකේ වැඩ කරනවා කට්ටිය. පයිලට්ලා වැඩ කරනවා. ඒ සේවකයෝ වැඩ කරනවා. ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක ඒ හැමෝම වැඩ කරනවා. නත්තල කියන්නේ සාමාන්‍ය දවසක් විතරයි. ඒ මේ නත්තලේ ඒ වචනේ කියන්නේ සාමාන්‍ය දවසක් වුණාට මේ නත්තල කියන්නේ ඇයි මොකද්ද මේකේ තේරුම? නත්තල කියන වචනේ සාමාන්‍යයි. ඒත් ඒක නෝමල් වචනයක්. ඒත් යේසුස් වහන්සේ කියන දේ තමයි අපිට මේ අවස්ථාවේදී වැදගත් වෙන්නේ. නත්තල කියන දේ නෙමෙයි. යේසුස් වහන්සේ. ඇයි යේසුස් වහන්සේ? ඇයි යේසුස් වහන්සේ කියන කෙනා මේ ලෝකෙට ආවේ කියන එකයි අපිට වැදගත් වෙන්නේ. නත්තල කියන වචනේ නෙමෙයි අපිට වැදගත් වෙන්නේ යේසුස් වහන්සේ. මේ කාලේ ඔයාලට මට තියෙන වටින එකම වචනේ යේසුස් වහන්සේ. මගේ එකම වචන මගේ ජීවිතේ බේරගත්තු මගේ පාපයෙන් මගේ ශාපයෙන් මාව මගේ ජීවිතේ වෙනස් කෙරුවා වූ වචනේ යේසුස් වහන්සේ. ඉතින් ඔයාලා මම ඔයාලා හැමෝටම කියනවා නත්තල කියන්නේ එක වචනයක් විතරයි. ඒ වචනෙට මුළු ලෝකෙම නිමාඩු තිබ්බත් එදාට වැඩ කරන කොටසක් ඉන්නවා. එදාට වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒත් ඒ වගේ තමයි මේ ලෝකේ කොච්චර ඒ නම කියලා මේව කෙරුවට මේ ලෝකේ මේ දේවල් වෙනවා. ලෝකේ මේ විදිහටම පවතිනවා. මේ ලෝකේ ඉර පායනවා එදාටත් ඉර බැහැලා යනවා හඳ එනවා. ඒත් නත්තලමයි. ඒත් යේසුස් වහන්සේ කියන්නේ යේසුස් වහන්සේ හින්දා තමයි මේ අපි මේ එළිය දකින්නේ. යේසුස් වහන්සේ හින්දා තමයි නත්තල දවසෙත් ඉර පායන්නේ. යේසුස් වහන්සේ හින්දා තමයි නත්තල දවසෙත් කළුවර වෙන්නේ. යේසුස් වහන්සේ හින්දා තමයි නත්තල දවසෙත් ප්ලේන් එහෙම යන්නේ. මොකද උන්වහන්සේගේ දැනුමේ උන්වහන්සේ මවපු දෙය. ඇයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ? මේ ලෝකෙට ආවේ ප්ලේන් යන එක නතර කරන්න ඒ දේවල් වලට නෙමෙයි. උන්වහන්සේ මේ ලෝකෙට ආවේ අපිව ගලවන්න. මේ ඉර පායන්න ඇති වෙන්න නෙමෙයි. ඉර අඳුරු වෙන්න නෙමෙයි. අන්ධකාරයෙන් නෙමෙයි. උන්වහන්සේ ආවේ අන්ධකාරයෙන් එළියට අපිව ගන්න. අන්ධකාරයෙන් එළිය දකින්න අපිට එළිය පෙන්වන්න තමයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ. අන්ධකාරින් නැව සෙනගව. උන්වහන්සේ මේ ලෝකෙට ආවේ අන්ධකාරින් නැව සෙනගට එළිය දෙන්න. ඉතින් ඔයාලා මම ඔයාලට කියන්නේ අද දිනේදී මට උන්වහන්සේ මම සුද්ධාත්මයන් වහන්සේට ස්තුති කරනවා මගේ හදවතට මේ පණිවිඩය දුන්න නිසා. මේ වචනේ තුලින් මම හිතනවා ඔයාලා මේක අහන වෙලාවට ඔයාලට හිතෙන්න පුළුවන්. ඔයාලා මොකක් හරි වැඩක ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාලගේ 1000ක් ප්‍රශ්න තුල ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් ඔයාලා විශ්වාස කරන්න එක දෙයක්.
ඔයාලා යන මාර්ගයේ මොකක් වුණත්, ඔයාලා ඉන්න වාතාවරණය මොකක් වුණත්, ඔයාලා ඉන්න රෝගය මොකක් වුණත් උන්වහන්සේ ඔයාලා අද විශ්වාස කරනවා නම් යේසුස් වහන්සේ කියන නාමය, ඒ යේසුස්ගේ නාමය කියන දේ ඔයාලා විශ්වාස කරනවා නම්, යේසුස් වහන්සේ මේ ලෝකේ මැව්වා කියන දේ විශ්වාස කරනවා නම්, යේසුස් වහන්සේ මේ ලෝකෙට ආව අපේ ගැලවුම්කාරය කියලා කියන දේ විශ්වාස කරනවා නම්, යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා මිනිස්සෙක් වගේ හැදිලා වැඩිලා, යේසුස් වහන්සේ කසපහර ලැබලා කුරුසපත් වෙලා, උන්වහන්සේ දස දුක් විඳලා, උන්වහන්සේ නිර්වත් කෙරුවා. යේසුස් වහන්සේට හැම දෙයක්ම කෙරුවා මේ මිනිස්සු. පව්වේ අසරණ මිනිස්සයා. උන්වහන්සේ මේ මිනිසුන්ටත් අනුකම්පා කෙරුවා. උන්වහන්සේ ඒ තරමටම අනුකම්පා සහගත වූ දෙවියන් වහන්සේ කෙනෙක්. ඉතින් ඔයාලා ඒ දේ විශ්වාස කරනවා නම් යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවා. යේසුස් වහන්සේ අපි වගේම හැදී වැඩුණා. යේසුස් වහන්සේ අපි වගේම හැදිලා වැඩිලා සාමාන්‍ය මිනිසෙකුට දැනෙන වේදනාව උන්වහන්සේට දැනුණා කියනවා. ඒ විදිහට දස දුක් විඳලා උන්වහන්සේ අප උදෙසා මැරුණා. උන්වහන්සේ මේ ලෝකෙට ආවේ ගැලුම්කාරයෙක් විදිහට. උන්වහන්සේ අප උදෙසා මැරුණේ. ඒ මැරුණේ අපේ පාපය උදෙසා, අපේ ශාපය උදෙසා, අපේ රෝගය උදෙසා. උන්වහන්සේ හැමදේම විඳ දරාගත්තා. උන්වහන්සේට ඒ දුක වේදනාව, මොකද දැන් පුද්ගලයෝ කියන්න පුළුවන් මට ડિප්‍රෙෂන් කියලා. මට හරි දුකයි, මට දුකක් තියෙනවා, මට මේ දුක දරා ගන්න බෑ. එහෙනම් යේසුස් වහන්සේ එහෙනම් ඒ දුක කොච්චර දරාගෙන ඉන්නේ නැද්ද? යේසුස් වහන්සේ දැනගෙන හිටියා මේ පුද්ගලයෝ එදා ජෙරුසලමට යේසුස් වහන්සේ ඇතුල් වෙද්දි කොටුවක පිට ඇතුල් වුණා. උන්වහන්සේ ඒ දේශය දිහා දැකලා උන්වහන්සේ කලකිරුණා. ඒ දේශය කඳුලින් වැටෙනවා උන්වහන්සේ දැක්කා. යෙරුසලමට ඇතුල් වෙද්දී කොටලුව පිට එද්දී යේසුස් වහන්සේ දැක්කා ඒ යෙරුසලම නම් මේ ස්ත්‍රිය හඬා වැළපෙනවා දැක්කා. මන්ද ඇයි එහෙම හඬා වැළපුණේ? මන්ද ඒ දන්නවා ඒ යෙරුසලමේදී තමයි යේසුස් වහන්සේව මිනිසු පාවා දෙන්නේ. ඒ යේසුස් වහන්සේගේම දරුවෝ යේසුස් වහන්සේව පාවා දෙන්නේ පාවා දුන්නේ යෙරුසලමේදී. යේසුස් වහන්සේ ඒ දේ දැනගෙන උන්වහන්සේ කොච්චර වේදනාවකින් ඉන්නේ නැද්ද? උන්වහන්සේ කොච්චර අනුකම්පා කරන්නේ නැද්ද? මගේ සහෝදරයා සහෝදරිය, ඔයාලා විශ්වාස කරනවා නම් ඒ දේ යේසුස් වහන්සේව උන්වහන්සේගේ වචනේ කියලා තියෙනවා. යේසුස් වහන්සේ එපා කරපු අයව, යේසුස් වහන්සේම සමාව දුන්නා වූ, යේසුස් වහන්සේම මේ ලෝකෙට ගෙනාවු අයම යේසුස් වහන්සේව එපා කියද්දි, යේසුස් වහන්සේම ජීවන හුස්ම දුන්න පුද්ගලයම යේසුස් වහන්සේව එපා කියද්දි යේසුස් වහන්සේට කොච්චර දුකක් දැනෙන්නේ නැද්ද? අන්න ඒ තරම් ඉවසීමක්, ඒ වේදනාවක්, දුකක් දරා ගැනීම යේසුස් වහන්සේ දැරුවා. ඉතින් මගේ සහෝදරයා සහෝදරිය, ඔයාලා මේ වෙලාවේ ඉන්න දුක ඔයාලගේ දුව හෝ වෙන්න පුළුවන්, ඔයාලගේ පුතා හින්දා වෙන්න පුළුවන්, ඔයාගේ නැන්දා මාමා අම්මා අක්කා අයියා කවුරු හෝ හින්දා වෙන්න පුළුවන්. ඔයාලා විඳින දුක යේසුස් වහන්සේ එදා දැරුවා. ඔයාලාද විශ්වාස කරනවා නම් යේසුස් වහන්සේ මං උදෙසා ඒ දුක වේදනාව දැරුවා කියලා. මම දන්නේ කාටද මේ දේ කතා කරන්න කියලා. ඔයාලා මේක අහන කවුරුන් හෝ මේ වෙලාවේ ලොකු දුකකින් ඉන්නවා නම් යේසුස් වහන්සේ ගැන විශ්වාස කරන්න. යේසුස් වහන්සේ මං හින්දා මේ දුක වින්දා, මං හින්දා මේ වේදනාව වින්දා කියලා ඔයාලා විශ්වාස කරනවා නම් මගේ සහෝදරයා සහෝදරිය, අම්මේ තාත්තේ අයියා අක්කේ නංගී මල්ලි, ඔයාලට අද නිදහස ලැබෙන්න යනවා. ඔයාලට අද ඒ දුකට වේදනාවට සහනය ලැබෙන්න යනවා. ඉතින් ඔයාලා මේ දේ විශ්වාස කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. මොකද මගේ මේ කාලය මට ඇත්තටම වටිනවා. මේ වචන සුද්ධාත්මයන් වහන්සේ මන් තුලින් කතා කරන නිසා මම උන්වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. මන්ද අපි මේ ගත කරන මේ දවස් මේ දේ අහනකොට මං හිතනවා ඔයාලට නත්තල් ලබලා තියෙන පුළුවන්, නත්තල් ලබන්න තියෙනවා වෙන්න පුළුවන්, නත්තල් ලබන්න ඕන්න වෙන්න පුළුවන්, නත්තල් ලබලා අවුරුද්දක් ගිහිල්ලා වෙන්න පුළුවන්, අවුරුද්දයක් ගිහිල්ලා වෙන්න පුළුවන්, අවුරුදු 3ක් ගිහිල්ලා වෙන්න පුළුවන්, දවස් 10ක් 15ක් ගිහිල්ලා වෙන්න පුළුවන්. මොනවා වුණත් කමන්නේ. මේක ජීවනදායක වචනේ, යේසුස් වහන්සේගේ වචනේ. උන්වහන්සේ මේ ලෝකෙට ආවා. උන්වහන්සේ මේ ලෝකේ අපි වගේම හැදිලා වැඩනවා. යේසුස් වහන්සේ අපි උදෙසා ඒ අපේ පාපේ, අපේ ශාපේ උදෙසා උන්වහන්සේ අපි වගේම අපිට දැනෙනා වගේම වේදනාවක් දාලා උන්වහන්සේ අපේ උදෙසා කුරුසපත් වෙලා උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේ දන් දුන්නා. උන්වහන්සේගේ ශරීරය කුඩු වුණා. උන්වහන්සේගේ ශරීරය බිඳුණා. අපි උදෙසා ලේ ගැලුවා. ඉතින් ඔයාලා විශ්වාස කරනවා නම් උන්වහන්සේ මේ විදිහට අපි උදෙසා ජීවිතය දීලා තුන්වෙනිදා නැවත මරණයෙන් නැගිට්ට කියලා ඔයාලා විශ්වාස කරනවා නම් තුන්වෙනිදා උන්වහන්සේ උත්ථාන වුණා කියලා. මරණින් නැගිට්ටා වූ තැනන් වහන්සේ උන්වහන්සේ. මලවුන්ට ජීවනය දෙන්න පුළුවන් එකම තැනන් වහන්සේ යේසුස් වහන්සේ විතරයි. ඉතින් යේසුස් වහන්සේ ආකාරයෙන් තුන්වෙනිදා මරණයෙන් නැගිටලා ඒ ස්වර්ගේ එපා කියලා උන්වහන්සේ මේ ලෝකෙට ආව නැවතත්. ඒ මොකද ඔයා මං උදෙසා සහෝදරයා සහෝදරිය, ඔයා මං උදෙසායි උන්වහන්සේ මේ ලෝකෙට ආවේ. ඔයාලා ඒ දේ විශ්වාස කරනවා නම් ඔයාලට අද දිනේදී සමාව දෙනවා උන්වහන්සේ. ඔයාලට අද දිනේදී උන්වහන්සේගේ සහනය ලැබෙනවා. සුද්ධාත්මයන් වහන්සේ ඔයාලගේ හදවත් වලට එනවා. ඔයාලගේ හදවත් වලට ඇවිල්ලා උන්වහන්සේ කියනවා ඔයාලගේ පාපයට සමාව දෙනවා. ඔයා මම කවුරුණත් මොන තරහතිරම දැරුවත්, ඔයා මම
මොන දේ මොන නමක් තබාගෙන හිටියත් මොන කුලයක වුණත් මොන ආගමක වුණත් ඒ කිසි දෙයක් උන්වහන්සේට අදාළ වෙන්නේ නැහැ. උන්වහන්සේට අදාළ වෙන්නේ එක දෙයයි. උන්වහන්සේ බලන්නේ ඔයාගේ හදවත විතරයි. ඔයාගේ හදවත, ඔයා හදවතින් යේසුස් වහන්සේ විශ්වාස කරනවා නම් ඔයාගේ ඇබ්බැහිකමට, ඔයාගේ රෝගයට, ඔයාගේ ඒ තියෙනා මුදල් ප්‍රශ්නයට, ඔයාගේ තියෙනා ඒ සියලුම ඒ කිසිම උත්තරයක් ලැබෙන්නේ නැති ප්‍රශ්නයට විසඳුම උන්වහන්සේ ලබා දෙන්න යනවා. උන්වහන්සේ දිව්‍යමය වෛද්‍යවරයා නෝ. උන්වහන්සේ ප්‍රශ්නයට විසඳුම, උන්වහන්සේ මේ ලෝකේ ගැලවුම් කරුවා නම්, මේ ලෝකේ මැව්වා උතනන් වහන්සේ, අහස පොළොව මැව්වා උතනන් වහන්සේ, ඇල්ෆා ඔමේගා උන්වහන්සේට කළ නොහැක්කක් නැහැ. මගේ සහෝදරයා සහෝදරිය, ඔයාලා ඉන්න මේලාවේ දුක වේදනාව උන්වහන්සේට බාර දෙන්න, රෝගේ බාර දෙන්න, ප්‍රශ්නේ බාර දෙන්න, ડિප්‍රෙෂන් එක බාර දෙන්න, වේදනාව බාර දෙන්න. උන්වහන්සේ ඔයාලට සහනය දෙන්න යනවා. උන්වහන්සේ ඔයාලා මේ වචනය අහද්දී ඔයාලා මේ වචනය අහලා ඉවර වෙද්දී උන්වහන්සේ ඔයාලට සමාව දීලා ඉවරයි. ඔයාලට ප්‍රශ්නෙට විසඳුම, ඔයාලගේ රෝගයට සුවය දීලා ඉවරයි. යේසුස් වහන්සේගේ වචනේ ඒ තරම් ජීවමානයි. උන්වහන්සේ යේසුස්ගේ නාමයේ ඒ තරම් ජීවමානයි. මම විශ්වාස කරනවා මේ වචනය තුලින් අද ඔයාලට කතා කරන්න යනවා යේසුස් වහන්සේ. ඔයාලට හොඳ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලට සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නත්තල කියන්නේ එක වචනයක් විතරයි. නත්තල නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. මොකද්ද මම ඔයාලට කිව්වේ වැදගත් වෙන්නේ? යේසුස්ගේ නාමය. දෙවියන් වහන්සේ, ඒ ශුද්ධාත්මයන් වහන්සේ, ඒ තුන් දෙනාම එක්කෙනෙක්. ඒ යේසුස්ගේ නාමය ගැන ඔයාලා හිතන්න. ඇයි ඒ නාමය මේ ලෝකෙට ආවේ කියන දේ විතරක් ඔයාලා හිතුවනම් ඔයාලට දැනගන්න හම්බ වෙනවා මොකද්ද මේ ලෝකෙට ඔයාලා මම ආවේ හේතුව මොකද්ද? මොකද්ද මේ ලෝකේ තියෙන ප්ලෑන් එක? ඇයි මම මේ ලෝකෙට ආවේ කියලා දේ ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඒ සඳහන් ඔයාලා මම මේ ලෝකෙට ගෙනාවේ යම් කිසි කාරණයක් උදෙසා. ඒ කාරණය හොඳින් ඔයාලගේ මනසට සිහිපත් කරවයි ශුද්ධාත්මයන් වහන්සේට ඔයාලා ඉඩ දුන්නොත්. ඉතින් මම මේ දේ ගැන ඉස්සරහට කතා කරන්න යනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් සමාදානයේ කුමාරයාණන්ගේ කරුණාව ඔයාලා හැමෝ ගාවම තියෙනවා. ඔයාලගේ රෝගයට සුවය, ඔයාලගේ විඩාවට සහනය උන්වහන්සේ දෙන්න යනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වර්ෂය අවසන් වෙන්න බොහොම ටික දවසයි තියෙන්නේ. තව වර්ෂයක් එනවා ඉස්සරහට. ඉස්සරහට ගොඩක් ලස්සන දේවල් වෙන්න යනවා. ඔයාලා විශ්වාසයෙන් ඉන්න, ඔයාලගේ ජීවිතේ සුන්දර වෙන්න යනවා. යේසුස් වහන්සේ ගැන විශ්වාසයෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. යේසුස් පිටයි.